මංඤ්ඤොක්කයි ඉඟුරුයි එකට ආහාරයට ගන්න එපා. ඔබත් මේ විදිහට වැඩිහිටියෝ කියනවා අහලා තියෙනවද? ඇත්තටම මේ ප්‍රකාශයට විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා. මංඤ්ඤොක්ක තුල සයිනෝජෙනික් ග්ලයිකෝසයිඩ් නැමැති සංයෝගය අඩංගු වෙනවා. සාමාන්‍ය නක්‍රීය සංයෝගයක් වන මෙය ලිනමරේස් නැමැති එන්සයිමය සමග මුසු වූ විට එය හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් වෙනවා. මෙම සංයෝගය අපේ ශරීරයට ඉතා විෂ සහිතයි. ඉඟුරු තුල මේ ලිනමරේස් නැමැති එන්සයිමය අඩංගු වෙනවා. ඒ නිසා මංඤ්ඤොක්කාවල පවතින සයිනෝජෙනික් ග්ලයිකෝසයිඩ් නැමැති සංයෝගය හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ අවස්ථාවල මිනිස් ශරීරයට අහිතකර වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවල එය ඔබට මරණීය තර්ජනකින දෙන්නට පුළුවන්. ඒ නිසා මංඤ්ඤොක්කා සමග ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතු බව තමයි වෛද්‍ය මතය වෙන්නේ.